හොඳට බලන්න මම දැන් මේ කියන්න යන රෝග ලක්ෂණ ඔබට තියෙනවද කියලා. ඔබ කොච්චර උත්සාහ කළත්, ඒ කියන්නේ ආහාර පාලනය කරත්, ඒ වගේම ව්‍යායාම කරත් මොන විදියට මහන්සි වුණත් ඇඟේ බර නම් අඩු වෙන්නේ නැහැ. එන්න මහත් වෙන එක විතරයි වෙන්නේ. අධික රස්නය තියෙන පටපිටාවක වුණත් අනිත් අයට ඩාඩිය දානකොට ඔබට ඇඟට සීතලක් දැනෙනවද? ඔබේ හිසකෙස් තුනී වෙලා ගැලවෙන්න බලනවද? මලබද්ධය තියෙනවද? හැම වේලෙන්න බලනවද? නිතරම මහන්සිය දැනෙනවද? හරියට වැඩක් කරගන්න බෑ. ඉක්මනට ඇඟට මහන්සියක් එනවා. ටයර්ඩ්නස් එකක් එනවා. ඔබේ හෘද ස්පන්දන වේගය අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි පල්ස් බැලුවොත් එහෙම මිනිත්තුවට තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අඩු මට්ටමක තියෙන. ඒ කියන්නේ 60ට වඩා අඩු මට්ටමක තියෙන. අපි මේක බ්‍රැඩිකාඩියා එකක් කියලා කියනවා. නිතරම මේ මානසික අවපීඩන තත්ත්වවල, ડિප්‍රෙෂන් තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ එනවා තයිරොයිඩ් හෝමෝනය තිබිය යුතු මට්ටම් වලට වඩා අඩු මට්ටමක පැවතින. අපි මේ තත්ත්වය කියනවා හයිපෝතයිරොයිඩිසම් කියන රෝග තත්ත්වය. ඉතින් මෙන්න මේ තත්ත්වයට ප්‍රධානම හේතුව තමයි වෙල්ල ප්‍රදේශයේ තියෙන මංගුලන්ට මේ ස්ථානය පෙන්වන්නම්. මේ ග්‍රන්ථිය මගින් තමයි අපේ ශරීරය තුල තියෙන මේ බොහෝ ක්‍රියාවලි පාලනය කරන හෝමෝන නිෂ්පාදනය කරන්නේ. අපි මේ ග්‍රන්ථිය තයිරොයිඩ් ග්‍රන්ථිය කියලා හඳුන්වනවා. ඒතර මේ ග්‍රන්ථිය මගින් නිෂ්පාදනය කරනවා හෝමෝන. මේ හෝමෝන මගින් තමයි අපේ මෙටබොලිසම් එක, කියන්නේ ආහාර ජීර්ණය, ඒ වගේම පරිවෘත්තීය, ඒ වගේම ශරීරය තුල තියෙන මේ ශක්තිය වැය කිරීම, එනර්ජි එක්ස්පෙන්ඩිචර් එක, තර්මෝරෙගියුලේෂන් එක, කියන්නේ උෂ්ණත්ව පාලනය, හෘද ස්පන්දන වේගය පාලනය, ගොඩාක් දේවල් පාලනය කරන්නේ මේ හෝමෝන් එක මගින්. ඉතින් මේ හෝමෝන් එක අඩු මට්ටමක පැවතීම නිසා ඔබ එන්න මහත් වෙනවා. හේතුව මේක අවබෝධ කරගෙන නැහැ ඔබ. ඒ වගේම ඔබ මේ රෝග තත්ත්වෙන් පෙළෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් ඔබ මෙවැනි රෝග තත්ත්වයකින් පෙළෙනවද කියලා බලන්න පුළුවන් පරීක්ෂණය තමයි මේ තයිරොයිඩ් ෆන්ක්ෂන් ටෙස්ට් එක. අපේ මොලේ තියෙනවා කොටසක් හයිපොතලමස කියලා කොටසක්. ඒතර මේ හයිපොතලමස මගින් අඳුර ගන්නවා අපේ ශරීරයට දැන් තයිරොයිඩ් හෝමෝනය අවශ්‍යයි කියලා. කියන්නේ මේක උත්තේජනය වෙනවා. එයා නිදහස් කරන හෝමෝනයක් තයිරොට්‍රොපින් රිලීසින් හෝමෝන් කියන හෝමෝන එක. TRH කියන හෝමෝන් එක එයා නිදහස් කරනවා. මේ TRH කියන හෝමෝන් එක ඊට පස්සේ ගමන් කරනවා ඇන්ටීරියර් පිටියුටරි එකට. අපේ පූර්ව පිටියුටරියට ගමන් කරනවා. මම මේ ස්ථානය ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ ස්ථානයේ තියෙන ඇන්ටීරියර් පිටියුටරිය උත්තේජනය වෙලා එයා නිදහස් කරන හෝමෝන් එකක් TSH කියන හෝමෝන් එක. මේ TSH හෝමෝන් එක ගමන් කරලා අපේ තයිරොයිඩ් ග්‍රන්ථියට උත්තේජනය කරනවා තයිරොයිඩ් හෝමෝන නිදහස් කරන්න කියලා. ඉතින් එයා නිදහස් කරනවා T4 කියන හෝමෝන් එක. අපි තයිරොක්සින් කියලා කියන්නේ මෙන්න මේ T4 කියන හෝමෝන් එක. ඊට අමතරව තවත් හෝමෝනයක් නිදහස් කරනවා 120ක පමණ ප්‍රමාණයක් නිදහස් කරනවා මේ T3 කියන හෝමෝන් එක. T3 කියලා කියන්නේ ට්‍රයි අයඩෝතයිරොනින් කියන හෝමෝන් එක. ඒතර T4 සහ T3 තමයි අපේ ශරීරය තුල තියෙන මේ තයිරොයිඩ් හෝමෝන් විදියට ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ දෙකෙන් සක්‍රිය තත්ත්වයේ ඇක්ටිව් ෆෝම් එක විදියට ක්‍රියාත්මක වෙන්නේ මේ T3 කියන ෆෝම් එක. ඒ කියන්නේ තයිරොක්සින් හෝමෝනය පරිවර්තනය විය යුතුයි එහි ක්‍රියාකාරී සංඝටකයේ බවට. ඒ කියන්නේ T3 බවට පරිවර්තනය විය යුතුයි. මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අක්මාව හරහා, අපේ වකුගඩු හරහා. මේ ක්‍රියාවලිය උත්තේජනය කරන්නේ සෙලීනියම් මගින්. ඒ කියන්නේ සෙලීනියම් කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය මිනරල් එකක්, ಖನಿಜ ලවණයක්. ඒත් මේ සෙලීනියම් මගින් උත්තේජනය වන හෝමෝනයක් මගින් තමයි මේ ඩියෝඩිනේෂන් කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒතකොට අපේ ශරීරයට හොඳින් සෙලීනියම් සැපයීමක් තිබිය යුතුයි මේ තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය සඳහා. දැන් මේකේ අනිත් තත්ත්වය තමයි කෙට්ටු වෙන්න බලපාන තත්ත්වය. ඒ කියන්නේ මම මේ කියපු හැමදේම අනිත් පැත්ත. ඒ කියන්නේ ඔබ කොච්චර මොන විදියට කෑවත් නිතරම කෙට්ටු වෙනවා. ඔබ අධික සීතල වටපිටාවක වුණත් ඇඟට රස්නයක් දැනෙන්න දන්නවා. කියන්නේ නිතරම ඔබ ඉන්නේ අර රත් වෙලා. හරිද? ඒ කියන්නේ හරි තරහා යනවා. ඉතින් මෙන්න මේ වගේ මේ හාත්පසීම වෙනස් පුද්ගලයෙක් බවට ඔබපත් වෙනවා. හයිපර්තයිරොයිඩිසම් රෝගියෙක් බවට පත් වුණොත්. ඔබේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන විකෘතිතාවයක් නිසා ඇතිවන මේ හයිපර්තයිරොයිඩිසම් රෝග තත්ත්වය අපි හෂිමොටෝ හයිපර්තයිරොයිඩ් කියලා කියනවා. ඉතින් මේ හෂිමොටෝ තත්ත්වය තියෙනවද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන් තවත් තයිරොයිඩ් පරීක්ෂණයක් තියෙනවා. ඒ තමයි තයිරොයිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් එක. තයිරොයිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් එකේදී බලනවා ඇන්ටිබොඩි දෙකක්. ඒ කියන්නේ ඇන්ටි තයිරොග්ලොබියුලින් ටෙස්ට් එක කරනවා. ඊට අමතරව ඇන්ටි තයිරොයිඩ් පෙරොක්සිඩේස් කියන ඇන්ටිබොඩි තියෙනවද කියලා බලනවා. ඉතින් මෙන්න මේ දෙක පොසිටිව් වෙනවා නම් එහෙනම් ඔබට තියෙන හයිපොතයිරොයිඩ් රෝග තත්ත්වය හෂිමොටෝ හයිපොතයිරොයිඩ් තත්ත්වය කියලා කියන්න පුළුවන්. ඉතින් මේක ඉමුනිටි එක නිසා සිද්ධ වෙන දෙයක්. ඔබ කාන්තාවක් නම් මම මේ කියපු ලක්ෂණ තියෙනවා නම් කොච්චර උත්සාහ කළත්
බර අඩු වෙන්නේ නැහැ නිතරම මහත් වෙනවා පොඩ්ඩක් කෑවත් මහත් වෙනවා මම මේ කියපු දේවල් තියෙනවා. ඉතින් ඔබ තයිරොයිඩ් ෆන්ක්ෂන් ටෙස්ට් එකක් කරලා බලන්න ඔබේ තයිරොයිඩ් හෝමෝන නියමිත මට්ටමේ තියෙනවද කියන එක. ඉතින් ඒ ගැන දැනුවත් වෙලා ඒකට නිසි ප්‍රතිකාර ලබාගෙන ඔබට පුළුවන් මේ තත්ත්වය පාලනය කරගන්න. ඉතින් මේක අඩු නම් අනිවාර්යයෙන්ම ඔබ පිටින් තයිරොක්සින් ටැබ්ලට් එක ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ගන්න ඕන වෛද්‍යවරයෙක් යටතේ ඒ නියමිත මාත්‍රාව ඔබ ලබා ගත යුතුයි. මොකද මේක ටිකෙන් ටික තමයි මේ ඩෝස් එක වැඩි කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් යටතේ ලබා ගත යුතු ඖෂධයක්. ඒක අපිට එහෙම අරගෙන බොන්න පුළුවන් දෙයක් නෙමෙයි, සප්ලිමන්ට් එකක් නෙමෙයි ඒක. ඒ නිසා ඔන්න ඔබ මේ රෝගය පිළිබඳ දැන් දැනුවත් වුණා. දැන් බලමු අපි මේ රෝගයත් එක්ක කොහොමද අපේ බර අඩු කරගන්න කියලා. මම මේ ගැන ඔයගලන්ට ඊළඟ වැඩසටහනින් කියලා දෙනවා. අනිවාර්යෙන්ම ඊළඟ වැඩසටහන බලන්න. මොකද ඒකෙදි මම කියලා දෙනවා. මේ රෝග තත්ත්වයේ තියෙන රෝගියෙක්ට මේ තත්ත්වය වැඩි කරන්න හේතු වන ආහාර වර්ග මොනවද? මේ තත්ත්වය පාලනය කරගන්න උදව් වෙන ආහාර වර්ග මොනවද? අපි අනුගමනය කළ යුතු කුමන විදිහේ ආහාර සැලැස්මක්ද කියන එක මම ඊළඟ වැඩසටහනෙන් කියලා දෙනවා. අපි ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු. තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකත් click කරන්න. ඔබේ ජීවිතේට වැදගත් සෞඛ්‍ය වැඩසටහන් නිතරම මම අරගෙන එනවා. එහෙනම් අපි ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු.